මගේ කුඹුර මං වගා කරගන්නවා. ඔහුගේ කුඹුර වගා කරගන්නවා. මගේ කුඹුරේ අස්වැන්න මට ලැබේවි. ඔහුගේ කුඹුර අස්වැන්න ඔහුට ලැබේවි. හරි ලේසි. ඒ විදිහට තමයි මම හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න වලට මුහුණ දුන්නාම. මගේ කුඹුර හරි දැන් හිතන්න ඔබේ කුඹුර අස්වැන්න නෙමෙයිද ඔබට? ඔබට තියෙන්නේ ඔබේ කුඹුර අස්වැන්න. අනිත් එක්කෙනාගේ කුඹුරේ අස්වැන්න කාටද? එයාට. හොඳම විදියක් හිතන්න තියෙන. එතකොට මේකේ තියෙනවා නුවණැති සත්පුරුෂයා තමාගේ යහපතත් හිතයි අනුන්ගේ යහපතත් හිතයි. අන්න ඒකේනා අනුන්ට සාප කරයිද? අනුන්ට කොඩි වින කරයිද? නින්දා කරයිද? කාටවත් කමෙන්ට් එකකටවත් සාප කරන්න එපා. අපි මේ භයානක ලෝකෙන් මිදෙන්න ඕනේ. මේ දුෂ්ට නීච මේ හැම ක්‍රියාවකින්ම ගඳ ගහන මේ ලෝකෙට එකතු වීම සුදුසු නෑ. ඒ ලෝකෙන් නිදහස් විය යුතුයි. සාප කරන්නවත් යන්න එපා කමෙන්ට් එකකින්වත්. ඕකුන්ට පළ දෙන්න ඕනේ, ඕකුන්ට එන ගහන්න ඕනේ කිය. එහෙම කියන්න යන්න එපා. කමෙන්ට් කරන්න නැතුව ඉන්න. හොඳම වැඩේ තමයි ඒක. එතකොට මේ මොකද එහෙම අපිට කරන්න බෑ. අපි හිතේ පහළ වෙන්නේ නැතුව, අපේ හිතේ තරහ උපදවා ගන්න නැතුව මොක කරන්න බෑ. ඒ නිසා එක එක්කෙනා ඒගොල්ලන්ගේ කුඹුරු අපුරු ගත්තා වේ. තමන්ගේ කුඹුර පරිස්සම් කරගන්න. මෙන්න කුඹුර. සත්පුරුෂ නොවනැත්තා යහපත් දේ සිතයි. තමාගේ යහපත ගැන හිතනවා, අනුන්ගේ යහපත ගැන. ඒක තමන්ගේ කුඹුර. සත්පුරුෂ නොවනැත්තා යහපත් දේ කියයි. සත්පුරුෂ නොවනැත්තා යහපත් දේ කියයි. කවුරු හරි මොනවා හරි කන්නේ අය හොඳයි දියුණු වුණාවි. අනේ ඒගොල්ලන්ගේ පාඩිය හොඳට කාලා බිලා හිටපුවාවි. ලස්සනට ඇඳලා හිටපු කවුරු හරි මොනවා හරි කියන්නේ අපි කියමු කවුරු හරි වෙන කෙනෙක් කතාවට අල්ලගන්න එනවා. බලන්නකෝ අන්න අරයා අරුන් දැන් හිටියේ කොහොමද? අර කොහොමද යන හැටි ඔකුන් ඔය මොනවා හරි වෙන රස්සාවල් ඇති. මොනවා හරි යටින් වෙන ගේම් ඇති. නැත්තම් කොහොමද මෙහෙම වෙන්නේ? මේ මට මෙහෙම කළා තින්න ඕකුන්ට මෙහෙම හරියන්න හොඳ නැහැ කියලා කියනවා. ඔබත් එක්ක. හිමීට මග අරින්න. සාක්ක ගහන්නවත් යන්න හොඳ නැහැ මේ කතාවල් වලට. සද්ද නැතුව මග අරලා ඉන්න. ඇහුන්නේ මගේ hina වෙලා ඉන්න. ඉතින් අනේ ඉතින් අපි අපේ පාඩුවේ